හරිද? මේ 7 වෙනි ගාන. හරිද? බලන්න මේ මොකද්ද කියන්නේ කියලා. මෙන්න රූපයක් දීලා තියෙනවා. මොකද්ද මේ පුතේ? වෘත්ත චතුරස්‍ර නේද මේ තියෙන්නේ? මේ රූපය දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍ර. බලමු මොකද්ද ප්‍රශ්නේ කියන්නේ කියලා. රූපයේ දැක්වෙන වෘතය මත ABCD ලක්ෂ පිහිටා ඇත. බලන්න. මෙන්න පරිධිය මත පිහිටලා තියෙනවා ABCD ලක්ෂ ටික පිහිටලා තියෙනවා. ABE අනු සරල රේඛාවකි. ABE කියන්නේ සරල රේඛාවක්ලු. BF තොරතුරු අනුව CBE විශාලත්වය සොයන්නලු. CBE විශාලත්වය. බලන්න කොහෙද තියෙන්නේ CBE කියලා? CBE. මෙන්න CBE. ඒ කියන්නේ මෙන්න මේ කෝණය ගැන නේද අපෙන් අහන්නේ. මෙන්න මේ කෝණය ගැන. මෙන්න මේ කෝණය ගැන තමයි අපෙන් අහන්නේ. හරි නේද? මේ කෝණය කොහොමද හොයාගන්නේ? බලන්න තව මේ අපිට දත්ත විදිහට දීලා තියෙනවා AB පාදය. ABE රේඛාව සමාන්තරයි DC රේඛාව නේද? හරිද? සමාන්තර සරල මේ බලන්න සමාන්තර රේඛා දෙකක් මේ තීර්යයක් රේඛාවක් නේද මෙතන තියෙන්නේ. මෙතන තීර්යයක් රේඛාවක්. මේව දකින්නකොට පුතේ ඕගොල්ලන්ට රූපේ දකින්නකොට මේ දත්තත් එක්ක මේ සමාන්තර රේඛා මේ ලකුණු කරලා තියෙන දත්ත විදිහට මේ පාදයක් මේ තීර්යයක් රේඛාවකුත් තියෙනවා. අපිට එන්න ඕන ඔළුවට. හරි නේද? ඔළුවට එන්න ඕන. මේ මෙතන තියෙන මේ රූපේ ඇතුලේ කැරකෙන කෝණ මොනවාද? හරිද? සමාන්තර රේඛා තියෙනවා, තීර්යයක් රේඛා තියෙනවා, වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රය තියෙනකොට ඔළුවට එන්න ඕන මොනවාද? ප්‍රමේයන් ටික. හරිද? එහෙනම් බලමු මතක් කරගමු අපි අමතක නම්. හරි? මේ බලන්නකෝ. මේ සමාන්තර රේඛා දෙකක්වත් මේ තීර්යයක් රේඛාවකින් ඡේදනය වෙනවා නම් අපි දන්නවා මොනවාද? Z ආකාරයේ කෝණ හැදෙනවා. මේ කෝණය සමානයි. මේවට මොනවාද කියන්නේ අපි? ඒකාන්තර කෝණ. හරි නේද? මේවට කියනවා ඒකාන්තර කෝණ. හරිද? ඊළඟට හැදෙනවා මොනවාද? F අකුරේ කෝණ. ඒ කියන්නේ මේ කෝණයයි සමානයි. හරි නේද? මේ F අකුර කෝණ අතකට තියෙන පුළුවන්. මේ Z අකුරත් තියෙන පුළුවන් ඕන විදිහකට. හරි නේද? ඊළඟට මේ ඇවිල්ලා මොනවාද මේ? අනුරූප කෝණ. අනුරූප. ආයේ මිත්‍ර කෝණ තියෙන පුළුවන්. හරිද? මේ කෝණයයි එකතු කරාම අංශක 180ක් වෙන්න ඕන. මෙන්න මේ ටික තමයි අපිට ඔළුවට එන්න ඕන. හරි නේද? අපි මේව බලමු මේ වගේ තියනවද කියලා. මෙන්න ඉස්සෙල්ට අකුරක් තියෙනව නේද? මේ බලන්න. BC කියන්නේ සමාන්තර රේඛාවක්. ABE කියන්නේ සමාන්තර රේඛාව. මේ තීර්යයක් රේඛාව. මෙන්න ඉස්සෙල්ට අකුරක් මෙතන හැදෙලා තියෙනව නේද? ඒ කියන්නේ මේ කෝණයයි සමානයි නේද? ඒ කියන්නේ මේ කෝණය අංශක 45ක් වෙනවා නම් මේ කෝණයත් අංශක 45ක්. ඊළඟට මොකද්ද? අපි දැන් මේ කෝණය නේද? මේ බලන්න වෘත්ත චතුරස්‍රයක් පාදයක් දික් කරලා බාහිර කෝණයක් තමයි හැදලා තියෙන්නේ. ඔයාලට මතකද නැහැ? ප්‍රමේයන් දෙකක් තියෙනවා. හරි නේද? ප්‍රමේයන් දෙකක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක මේ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මේ කෝණය අභ්‍යන්තර මේ කෝණයට සම්මුඛව තියෙන මේ කෝණය නේද? මේ කෝණයට සමානයි. හරි නේද? මේ කෝණය x නම් මේ කෝණය x වෙනවා. හරි නේද? ඊළඟ ප්‍රමේය මෙන්න මේ සම්මුඛ කෝණ දෙක තියෙනවනේ. හරි නේද? මම ඒක වෙන පාඩකින් ලකුණු කරන්න. මෙන්න මේ කෝණ දෙක පරිපූර්ණක වෙනවා. පරිපූර්ණ වෙනවා කියන්නේ මොකක්ද? මේ කෝණ දෙක එකතු කරාම අංශක 180ක් වෙන්නත් ඕන. හරි නේද? ඕක තමයි ප්‍රමේයන් දෙක. හරි නේද? දැන් බලමු අපිට මේ කෝණය හොයාගත්තොත් අපිට මේ කෝණය හොයාගන්න පුළුවන්. අයියේ මේ කෝණය සමානයි. මේ කෝණය හොයාගන්න පුළුවන් මුදේ ලේසියෙන්ම මේ බලන්න මේක අංශක 65යි මේක අංශක 45යි. මේ බලන්න ත්‍රිකෝණයක් නේද මේක? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? මේ 65යි ධන මේ 45යි මේ කෝණයයි එකතු කරාම කීයක් වෙන්න ඕනද? මේ කෝණය එකතු කරාම කීයක් වෙන්න ඕනද? මේ එකතුව අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕන. හරි නේද? එහෙනම් මේ 65යි මේ 45යි එකතු කරාම කීයද? 70යි 110යි. එහෙනම් x කෝණය කීයද? අංශක 70යි නේද? 65යි 45යි එකතු කරාම 110යි. 180ෙන් 110ක් අඩු වෙනවා කියලා කියන්නේ අංශක කියන්නේ 70යි. අංශක 70යි. හරි නේද?
ලියමු. BAC කෝණය සමානයි BAC කෝණය සමානයි ACD කෝණය. ACD කෝණය. හේතු මොකද්ද? මොනවාද මේ කෝණ? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එහෙනම් මේක සමානයි කියද ACD සමානයි කියද? ACD කෝණය සමානයි අංශක 40 අංශක 45. හරිද? අංශක 45යි. එහෙනම් ACD කෝණය ධන ACD කෝණය ධන CAD කෝණය ධන CAD කෝණය ධන ADC කෝණය එකතු කරාම කීයක් එනවද? අංශක 180ක් වෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. හරිනේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. හරි. මෙන්න ACD යගේ කීයද? ACD යගේ අංශක 45යි. CAD යගේ කීයද? අංශක 65යි. ධන ADC සමානයි අංශක 180යි. හරිනේ? එහෙනම් 45ට 5 එකතු කරාම 110යි පුතේ. අංශක 110යි. ධන ADC සමානයි 180යි. ADC හොයාගන්න පුළුවන් මේ 110 අංශක 110 මෙහෙට එනකොට ඍණ 110 කරනවා. ADC සමානයි 180න් අඩු කරන්න ඕන 110යි අංශක. හරිද? එහෙනම් එන්නේ 70යි අංශක. හරිද? මෙතන ඉඳන් දෙන්න මොකද ලියන්න? හරිද? එහෙනම් ADC කෝණය සමානයි මොකද? ADC කෝණය සමානයි CDE කෝණය. හරිද? CDE කෝණය. එහෙනම් ADC කියන අංශක 70යි CDE